දිනේෂ් මුතුගල කියන්නේ අපේ රටේ ඉතාමත් ප්‍රසිද්ධ ගුරුවරයෙක්. ඉතින් මේ ළඟදී හෙලිකොප්ටරයෙන් ගිහිල්ලා අවතැන් වුණ ජනතාවට ආධාර බෙදා දීමක් සිද්ධ වෙලා තිබුණා. ඉතින් අපි අද කතා කරන්නේ මේ පිළිබඳව. ඉතින් මේ පිළිබඳව දිනේෂ් මුතුගල මෙන්න මෙහෙම කතාවක් කියනවා. හෙලිකොප්ටර් එකක් නැතුව අපි බඩු බෙදන්න ගියේ අදාළ තැන්වල අපි සතු වාහන වලින් යන්න බැරි නිසා. ඖෂධ වැනි දේවල් සඳහා ඉක්මනින් අවශ්‍යතාවය තිබු නිසා. ඒ නිසා ප්‍රමාදය වළක්වා ගැනීම සහ අසීරු තැන් තරණය කිරීම සඳහා තමයි අපි හෙලිකොප්ටර් යානයක් භාවිතා කළේ. ඊට පෙර යානයක් අනතුරට ලක්වෙච්ච නිසා එම මොහොතේ අනතුරුදායක පැතිවලට ලොකු යානා බැස්සවීම සඳහා අසීරතා තිබුණා. මුදල් ගෙවා වෙන් කරවා ගැනීම සඳහා පවා යානා තිබුණේ නැහැ. ඒවත් අත්‍යවශ්‍ය සහන කටයුතු සඳහා භාවිත කරලා තිබුණේ. ඒ නිසා තමයි අපි පොඩි යානයක් මේ සඳහා යොදාගත්තේ. මෙහිදී එකවර ගෙනියන්න පුළුවන් කිලෝ 130ක ප්‍රමාණයක් විතරයි. නැවත නැවත බඩු පටවා කීප වතාවක් විවිධ ප්‍රදේශවලට අපි බඩු රැගෙන ගියා. වීඩියෝවේ අන්තර්ගත වෙන්නේ ප්‍රදේශයක් පමණයි. එහිදී අපි බෙදා හැරියේ ශනික ආහාර, බිස්කට්, අත්‍යවශ්‍ය ඖෂධ, සනීප ආරක්ෂක ද්‍රව්‍ය ආදී දේවල්. ඖෂධවල ලොකු බරක් නොවන නිසා බොහෝ දේවල් අපිට ගෙනියන්න පුළුවන් වුණා. කාටවත් යන්න බැරි නම් ආමි එකයි අනිත්‍යයි ගියේ කොහොමද කියන ප්‍රශ්නට ඔහු දුන්නේ මෙන්න මේ වගේ පිළිතුරක්. ඒක ඔවුන්ගෙන් අහන්න ඕන දෙයක්. අනික කාටවත් යන්න බෑ කියන්නේ මිනිසුන් නැහැ කියන එක නෙමෙයි. ඔවුන් දින ගණනක් එහි සිටි අය. ඒ ඔවුන්ගෙන් අහන්න. මා දන්නා තරමින් බයිසිකල් වලට සහ පොඩි වාහන වලට යා හැකි මාවත් තියෙනවා. නමුත් ඒවායේ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම අසීරුයි. හැකි වුණත් ඖෂධවල එහෙම හිඟයක් තියෙනවා. අපි මෙහි වීඩියෝ හෝ ඡායාරූප නොදැම්මොත් මොකුත් කළේ නැහැ නේද කියලා අහනවා. වීඩියෝ දැම්මොත් වීඩියෝ දැම්මේ ඇයි කියලා අහනවා. ඒ ඇතමුන්ගේ මානසික ගැටලුවක්. ඒ තනිව විසඳාගත යුතුයි. මේ වීඩියෝට අපි සින්දුවක් දැම්මේ නිකම්ම වීඩියෝවක් පළ කරනවට වඩා පසුබිම් ගායනයක් හෝ සංගීතයක් දමා පළ කිරීම උචිත නිසායි. ඒට අකමැති නම් ශබ්ද ක්‍රියා විරහිත කර අසන්න. මේ වීඩියෝ එක වෛරල් ගියේ සමාජ මාධ්‍යයේ අපි පුද්ගලික පිටුවේ පළ කරපු එක. වෛරල් වුණා කියලා කියනව නම් ඒක අපි කරපු දෙයක් නෙමෙයි. ඒකලේ වීඩියෝව නරඹපු පිරිස. අපි කිසිම තැනක මුදල් ගෙවලා මේ වීඩියෝ එක වෛරල් කරලා නැහැ. අපි ලක්ෂ ගණන් මේ පළාත්වල අයට ගොඩබිමින් බඩු බෙදනවා දැන් දවස් ගාණක් තිස්සේ දැක්කා. සහ අපිත් ඒ විදිහට බඩු ගොඩාක් බෙදුවා. එහෙම බඩු බෙදන අතරේ තමයි හෙලිකොප්ටරයකින් ගිහිල්ලා මේ විදිහට වියදම් කරේ. ඇතැම් පැතිවලට අපි කොපමණ බඩු බෙදුවත් නොලැබෙන පැති තිබෙන නිසා තමයි ගුවන් යානයක උදව්වක් අපි මේ වෙලාවේ ලබා ගත්තේ. ඒ විතරක් නෙමෙයි. මෙහිදී දිනේෂ් මුතුගල ගමේ අයට අත වනලා තියෙනවා. ඒ පිළිබඳවත් අපි ඇහුවා. ගමනක් යන්න කලින් ගිහින් එන්නම් කියන එකට පුරුද්දක් අපිට තියෙනවා. එතන හෙලිකොප්ටරයේ ශබ්දය නිසා ගිහින් එන්නම් කිව්වට ඇහෙන්නේ නැහැ. අතවනා යානයට ගොඩ උනේ යානේ යද්දි අත වැනුවෙත් ඒ නිසායි. මේ වෙලාවේ මිනිස්සු පරිත්‍යාග කරන සුළු දේ පවා ඒ මිනිස්සුන්ට වටිනවා. ඒ අවස්ථාව අහුරන්න එපා. තියෙන විදිහට දන් දෙන්න. දෙන අයට දෙන්න ඉඩ දෙන්න. මිනිස්සු Tamanට පුළුවන් විදිහටයි පුළුවන් දේ කරන්නේ. ඒට ඉඩ දෙන්න. මේ විදිහට තමයි දිනේෂ් මුතුගල අපිත් එක්ක කිව්වේ.